අද මම කතා කරන්නේ අපි කොහොමද පාඩම් කරන්න ඕනි කියන එක ගැන. මේකේ පළවෙනි පියවර තමයි අපි ආසාවෙන් පාඩම් කරන්න ඕනේ. ඒ කියන්නේ අනිත් අයගේ අම්මගේ තාත්තගේ ගුරුවරුන්ගේ බල කිරීමෙන් හින්දා නෙමෙයි. තමන්ගේ ගෝල්ස් තමන්ගේ හීන ඒව මතක් කරගෙන ඒවට යනවා ආසාවෙන් වැඩ කරන්න ඕනේ. දෙවෙනි දේ තමයි කරන දේ අවධානයෙන් කිරීම. සමහර වෙලාවට ඔයාලටම අත්දැකීම් ඇති එක වැඩක් කරන්න පැය 3-4ක් යනවා. හැබැයි ඔයා ඒ දේ ගැන අවධානයෙන් කරොත් ඔයාලට සමහර වෙලාවට පැයෙන් පැය භාගින් වෙයි කරගන්න පුළුවන්. ඔයා ෆෝන් සෝෂල් මීඩියා අයින් කරලා වැඩ කරොත් ඔයාලට අවධානයෙන් වැඩ කරගන්න ගොඩක් ලේසි. තුන්වෙනි දේ තමයි කරන දේ විශ්වාසයෙන් කිරීම. ඒ කියන්නේ තමන්ට පුළුවන් කියලා විශ්වාස කරන්න ඕනේ. සමහර වෙලාවට ඔයා එක්සෑම් එකක් ලියද්දී ඔයා කොන්ෆිඩන්ට් පිට ලියනවනම් ඔයාලට ඒ එක්සෑම් එක හොඳට පාස් වෙන්න පුළුවන්. හැබැයි ඔයා කොච්චර පාඩම් කරලා ගියත් ඔයාලට කොන්ෆිඩන්ට් නැත්නම් ඔයාලට ඒ එක්සෑම් එක ඇත්තටම හරියට කරගන්න බෑ. හත්වෙනි දේ තමයි කරන දේෙන් තෘප්තිමත් වීම. අපිට සමහර වෙලාවට ක්ලාස් එකේ සර් කියලා දෙන හැමදේම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තේරෙන ටිකක් තියෙනවනේ. ඒ ටික හරියට ඉවර කරගන්න. ඒ ටිකට අදාළ පාස් පේපර්ස් ටික කරලා පොයින්ට්ස් ටික හදාගෙන ඒ දේ ඉවර කරලා ඒකෙන් තෘප්තිමත් වෙන්න. ඊට පස්සේ අර මිස් වෙච්ච ටික තමයි කරගන්න බැරි වෙච්ච ටික හදාගන්න. පස්වෙනි දේ තමයි කරන දේ ඉවසීමෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට දේවල් මතක හිටින්නේ අපිට ඕන ප්‍රමාණයට නෙමෙයි. ඒක නිකන් ඔයා ලෙඩක් හැදලා බෙහෙත් බිව්වහම අපිට ඕන විදිහට ලෙඩේ හොඳ වෙන්නේ නැහනේ. අපිට තියෙන්නේ බෙහෙත හරියට හරි මාත්‍රාවට බොන්න විතරයි. බෙහෙතට අනුව තමයි ලෙඩේ හොඳ වෙන්නේ. ඒ වගේ තමයි අපිට ඕන විදිහට හැමදේම මතක හිටින්නේ නැහැ. අපේ ධාරිතාව අපේ කැපැසිටි එක අනුව තමයි අපිට මතක හිටින්නේ. හැබැයි අපිට පුළුවන් අපේ යම් ප්‍රමාණයක් මතක හිටිනවා. ඒ ටික මතක තියාගෙන අනිත් ඒවාට නෝට්ස් හදා ආයෙ පාඩම් කර මතක් කර මේ වැඩේ කරගන්න. ඒකට ඉවසීමක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඔයා ඕවර් තින්කින් කරලා ස්ට්‍රෙස් කරලා ડિප්‍රෙෂන් හදාගෙන අන්තිමට මානසික රෝහලක තමයි නතර වෙන්නේ.